ඉන්න අනතුරුව හැබැයි රැහේ කිසිම කෙනෙක් මොහුව මේ විදිහට පිළිගන්නේ නැහැ. Taman කිසිම ටෙඩි බෙයා කෙනෙක් ඔහුට ලබා දෙන්න තහනම් කරලා තියෙනවා. මොකද ඔහු එමව මේ වඳුරු පැටියා මේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකත් එක්කම මේ Hi guys, so another සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම මුළු ලෝකෙම ආදරේ දිරාගත්ත පංච්. ඉතින් මේ පංච් කියන මේ පොඩි වඳුරු පැටියාගේ කතාවත් එක්ක මුළු ලෝකෙම ඔහුට අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක දැන් අපි හැමෝම දන්නවා මේ පංච්ගේ කතාව. ඉතින් ජපානයේ සූ එක මේ පොඩි වඳුරු පැටියෙක් උපදිනවා. ඉතින් හැබැයි වඳුරු පැටියාව අම්මා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අම්මව මේ වඳුරු පැටියා මේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකත් එක්කම මේ වඳුරු පැටියාට අත් වෙන්නේ මහා අමුතු ඉරණමක් ඇත්තටම. ඔහු ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි ඔහුට හිරිහැර කරන්න පටන් ගන්නවා රැහේ කට්ටියත් අන්න ඒ විදිහට. ඉතින් මේකත් එක්ක ජපානයේ මේ සත්තු උද්‍යානයේ බලධාරීන් තීරණය කරනවා මොහුව වෙන කෝඩුවකට දාන්න. මොකද මොහු මේ විදිහටම ගියොත් මොහුට මරණයක් වෙන්නේ. ඉතින් ඉන් අනතුරුව මොහු හැබැයි හිටියේ බොහොම කලකිරීම ස්වභාවයෙන්. මොකද ඔහුට තේරෙනවා ඔහු හැමෝම ඒ කියන්නේ ඔහු ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඔහුගේම කට්ටිය. ඉතින් මෙන්න මේකත් එක්ක ඔහු කන්නේ බොන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි හිටියේ. අවසානයේදී බලධාරීන් තීරණය කරනවා ඔහුට වඳුරු පැටියෙක්ම ටෙඩි බෙයා කෙනෙක් ලබා දෙන්න. ඉතින් මෙන්න මෙතනදී ඇත්තටම ඔහු බොහොම සතුටු වෙනවා මේකත් එක්ක. ඉතින් ඉන් අනතුරුව ඔහු ආහාර ගන්නවා. ඒ හැමදේම සිදු වුණා. හැබැයි මේ වඳුරු මේ දුන්න මේ ටෙඩි බෙයා වඳුරු පැටියා එක්ක තමයි මුළු දවස පුරාම ඔහු ඉන්නේ. ඉතින් ඔහු ඒ විදිහට ඒ ආකාරයට නිදාගන්නෙත් ඔහු තුරුළු කරගෙන කන බොන වෙලාවෙත් ඔහු තුරුළු කරගෙන ඉන්නේ. යන හැමතැනම ඔහු අරගෙන යනවා. ඒ විදිහට ඉන්නවා. ඉන්න අනතුරුව හැබැයි රැහේ කිසිම කෙනෙක් මොහුව මේ විදිහට පිළිගන්නේ නැහැ තමන්ගේ මේ ජාතිය කෙනෙක් කියන එක. ඉතින් ඒකත් එක්ක මුළු ලෝකෙම අවධානය යොමු වුණා මේ වීඩියෝ එකට. ඒකත් එක්ක ලක්ෂ ගණනින් ඔහුව බලන්න ආවා මේ සූ එකට. ලක්ෂ ගණනින් ජනතාව ආවා ඔහුව බලන්න. ඒ හැම දෙයක් එක්කම ගත්තට පස්සේ පැහැදිලිවම ජනතාව මෙච්චර මේ පිරිසක් ඇවිල්ලා අවසානයේදී මේ වඳුරු පැටියට මේ අත් වෙලා තියෙන ඉරණමත් එක්ක මෙච්චර මේ ලබාගෙන තියෙන ප්‍රසිද්ධියත් එක්ක ආදරයත් එක්ක ඔහුව සහෝදරයෝ දෙදෙනෙක් කෝටි 7.5කට මිලදී ගන්න ලන්සුවක් තිබ්බා. ටේට්. එතකොට ෂෝන් ටේට් කියලා මේ මොහුව කෝටි 7.5 ලංකා මුදලින් කෝටි 7.5කට මිලදී ගන්න ලන්සුවක් තිබ්බා. ඉතින් මෙන්න මේ විදියට මෙච්චර මේ කවුරුත් නැතිව හිටිය මේ වඳුරු පැටියා අවසානයේදී මුළු ලෝකෙම ආදරේ දිනා ගන්න සමත් වුණා. මුළු ලෝකෙම අවධානය දිනා ගන්න සමත් වුණා. ඒ වගේම මෙච්චර මිලකට කෝටි 7.5ක වාගේ මිලකට ඔහුව මිලදී ගන්නත් කට්ටිය ආවා. ඉතින් මෙන්න මේක දැන් මේ මුළු ලෝකෙ පුරාම වෛරල් වුණානේ මේ වීඩියෝ එක නැරඹුම් මාර මිලියන ගාණක්. ඉතින් දැන් ඒ වගේම දැන් ඔහු තවම සත්තුවක් ඉන්නවා. තවම විකුණනවාද එහෙම කිසිම තීරණයක් ලබා දීලා නැහැ. කිසිම ගාණකට. ඉතින් ලක්ෂ ගණනින් සෙනගෙනවා මොහුව බලන්නම. ලක්ෂ ගණනින් සෙනගෙනවා පංචව බලන්න. මේ වාගේම ටෙඩි බෙයාලාගේ නැද්දෙනවා පංචට. නමුත් බලධාරීන් කිසිම ටෙඩි බෙයා කෙනෙක් ඔහුට ලබා දෙන්න තහනම් කරලා තියෙනවා. මොකද ඔහු ඒ පාවිච්චි කරන ටෙඩි බෙයා විතරයි ඔහු ළඟ තියෙන්නේ. මොකද ඔහු ඒ දෙයට විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒකත් එක්ක මොකද පංච් කියන්නේ බොහොම සෙන්සිටිව් කෙනෙක්. ඉතින් ඒකත් එක්ක බලධාරීන්ගේ බයක් තියෙනවා මොහුට මේ දේවල් එක්ක ඒ කියන්නේ ඔහුගේ අවධානය වෙනතට යොමු වෙයිද. දැන් ඔහුට මේ මොහොත වෙද්දී අම්මව තාම ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෙන මේ වඳුරු අම්මා කෙනෙක්ගේ ආදරය ඔහුට ලැබිලා තියෙනවා ඇත්තම කෙනෙක්ගේ. ඉතින් මෙන්න මේක තමයි කතාව. ඉතින් මේ සත්ත්ව ලෝකයේ තුල පුදුමාකාර දේවල් සිදු වෙනවා. මේ මිනිස්සුන්ගේ ලෝකයේ මේ සත්ත්ව ලෝකයේ මේක මහ පුදුමාකාර දෙයක් ඇත්තටම. මිනිස්සුන්ගේ ජීවිතවලත් මේ වගේ දේවල් තියෙනවා. අම්මලා ප්‍රතික්ෂේප කරන ඒ කියන්නේ එහෙම ප්‍රතික්ෂේප කරන වෙලාව තියෙනවා දරුවන්ව. ඉතින් ඒ වගේ දේවල් එක්ක තමයි පැහැදිලිවම දැන් මේ වඳුරන් ගත්තාන් පස්සේ මේක විශාල වශයෙන් තියෙනවා. නමුත් මෙච්චර මෙහෙම ප්‍රතික්ෂේප කෙරෙilla කියන්නේ ඌට පහර දෙනවා ක්‍රූර විදිහට. ඔහු තව ඒ කූඩුව තුල හිටියා නම් අනිවාර්යයෙන්ම ජීවිතක්ෂයට පත් වෙනවා කියන එක තමයි බලධාරීන් කිව්වේ. ඉතින් කෙසේ හෝ වේවා පංච් කියන්නේ අන්තිමේට පුදුමාකාර වාසනාවන්ත වඳුරු පැංචෙක් වුණා. ඕක තමයි ඇත්ත කතාව. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න. ජය ජය.